ඔබතුමන්ලා එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වෙන්න යම් සාකච්ඡාවක් ගියා. දෙපාර්ශ්වයෙන්ම කමිටුපත් කරා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ඇත්තටම මේ වැඩේ කරගන්න බැරුවද ඉන්නේ? ඒ කියන්නේ නැවත වතාවක් මේ එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සමගි කරන වැඩේ අසාර්ථක වෙලාද? නෑ සමගි වීමේ අවශ්‍යතාවය සමගි වීමේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය කියන කාරණය අද සමස්ත සමාජෙම කතා කරනවානේ. ආර්ථිකය වැටිච්ච වෙලාවේ ආර්ථිකය ගොඩ ගන්න යෝජනා සිද්ධ කරපු කඳවුරේ ඉන්නේ සමගි ජනවලගේ අපි. ඒ ආර්ථික වැඩපිළිවෙල යෝජනා කරලා ඒක ක්‍රියාත්මක කරේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරපු ඒ වැඩපිළිවෙල අනුර කුමාර දිසානායකගේ ගෙනියනවා ඒ විදිහටම. නිසා මම හිතනවා රටේ පුරවැසියට අද 70 අවුරුද්දක සාපේ ඇත්තටම පෞද්ගලික දේශපාලනයට ඇඟිල්ල දික් කරාට සැබවින්ම මේ 70 අවුරුද්ද දේශපාලනයේ රට විනාශ කරේ බංකොලොත් කරේ නන්නත්තර කරේ JVP එක නොහොත් වර්තමාන ජාතික ජනබලවේගය කියන කාරණේක ඔප් වෙලා තිබෙනවා නම් මං හිතනවා මේ රට බාරදී උත්තේ කාටද කියන කාරණේ රටේ ජනතාව නිර්මාණය වෙලා තියෙද්දි දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනක බලයක් තියෙන පක්ෂ දෙක ඇතුළේ ඉන්න ඒ සමාජික පාක්ෂිකයා එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට එකතු වෙලා අත්වල බැඳගෙන කටයුතු කරන්න පුළුවන් අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයා ඇදී යුතුව තිබෙනවා. ඒක ඒ නිර්මාණය වීම රටේ අනාගතය සහ දේශපාලනික වශයෙන් මේ රටේ පුරවැසියගේ සහ පාක්ෂිකයාගේ අනාගතය සලසන්න ඉතා නිහතමානීව බුද්ධිමත්ව බලලෝභීත්වයෙන් තොරව ඉටුවිය යුතුව කියන කාරණේ අපි පැහැදිලිව කියන්න නිසා තනතුරු වලින් තමන්ගේ නායකත්වයට යහා ගිය මේ රටේ පාක්ෂිකයා වගේම මේ රටේ සමස්ත පුරවැසියා මේ රටේ අනාගත දියුණුව සංවර්ධනය පිළිබඳව විපරපින් ඉන්න වෙලාවක මම හිතනවා පෞද්ගලිකව මේ එකතු වීම මේ සම්බන්ධ වීම සියල්ල වචනෙට සීමා නොවේ ඊට එහා ගිය ප්‍රගතියක් උදා කර ගැනීමේ වගකීම මේ නායකයෝ දෙදෙනා තුළ තිබෙන බව මම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. නිසා මම හිතනවා සජිත් ප්‍රේමදාස මහත්තයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පෞද්ගලික ඔහු විත්‍ය අනීතික ක්‍රියා රනිල් වික්‍රමසිංහ මහත්තයා අනීතිකව අත්අඩංගු ගත්ත වෙලාවේ ඉතාමත්ම ලෙන්ගතුකමින් උනන්දුවෙන් එකතු වෙලා කටයුතු කරා සමාජයේ තාත්තයි පුතයි කියන කාරණේ කිව්වා. මම හිතනවා තාත්තයි පුතයි මේක සාකච්ඡා කරලා ඉතා නිහතමානීව පාක්ෂිකයාටත් රටටත් ගැළපෙන විදියට ඒකතු වීම සිද්ධ කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදයි. ඉතින් මොකද අපිත් දේශපාලන වශයෙන් බොහෝම අවලාදවලට බොහොම මඩවලට ලක් වෙලා ඒවට තවත් ඉදිරියට ලක් වෙන්නේ නොවිය යුතුයි කියන සිතුවිල්ල ඉන්නේ. නිසා මම හිතනවා මේ එකතු වීම එකතු කරගන්න ගොඩනැගිලා තියෙන දෙවෙනි ඵලය ඉතාමත්ම බුද්ධිමත්ව තීන්දුවක් ගන්නට යුතුව තිබෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේත් ඉන්නේ නායකයෝ දෙන්නෙක් විතරක් නෙවෙයි කියන කාරණය මම දකිනේ නායකත්වයේ විසින් නිර්මාණය කරපු තව නායකත්ව තිබෙනවා. එහෙනම් මම හිතන්නේ දෙවෙනි පෙළේ මේ බුද්ධිමත් නායකත්වය ඉහළ පෙළේ ප්‍රධාන නායකත්වය වලට ඉතාමත්ම ගෞරවයෙන් මේ රට ගැන අවශ්‍ය වැඩ පිළිවෙල හදන්න. රට ඕනෑම වෙලාවක වැටිච්ච ඕනෑම වෙලාවක ගොඩ ගන්න පුළුවන් නිහතමානී ආර්ථික වැඩපිළිවෙල විපක්ෂයේ ඉඳලා පෙන්වා දීපු කණ්ඩායමක් සමගි ජන බලවේගය තුලත් ඉන්නවා. ඒ සමගි ජන බලවේගයේ කණ්ඩායම තාමත් ශක්තිමත්ව මේ නායකයෝ දෙන්නගේ එකතු වීම නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදාවි. ඉතින් මම හිතනවා මේක සිද්ධ වෙයි. සිද්ධ වෙන්නට අවශ්‍ය පූර්ණ කාලීන සහයෝගය දෙන්න පුළුවන් කැපකිරීම අපි කරමු. තාත්තයි පුතයි කිව්වේ කවුද? කිව්වා නේද කවුද මට මතකයි නෑ තාත්තයි පුතයි වගේ එකතු වෙලා හිටියා කියලා කිව්වේ පෞගේ කාලේ කිව්වනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අත්අඩංගුවට ගත්ත වෙලාවේ ਉਹ රෝගහතුරු වෙලා තිබ්බ වෙලාවේ නිතර බලන්න අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගියානේ. ඉතින් සමහරු එහෙම කිව්වනේ. ඉතින් මම හිතනවා මේ තාත්තයි පුතයි කලට වෙලාවට මේ පක්ෂ දෙක එක පක්ෂයක් ඇටියට ගේන්න පුළුවන් අවශ්‍ය බුද්ධිමත්ව තීන්දුව ගනි. ඉතින් බලන් ඉමු. මොකද හැමෝම බයක් තිබෙන බව අපිට පේනවා මේ එකතු වීම ලොකු තර්ජනයක් මේ රටේ තිබෙන දේශපාලන කණ්ඩායම් වලට. මොකද රටේ අද බොහෝ දෙනා තේරුම් ගන්න තියෙනවා. මොකද තේරුම් කළා දුන්නෙම මේ ආණ්ඩුවට පින් සිද්ධන මේ ආණ්ඩුව පෞගේ කාලේ කරපු සියලුම දේවල් බොරුවක්, හොරකම් නැහැ, වංචා නැහැ, දූෂණ නැහැ, මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වුණේ නැහැ, සිද්ධ කරේ නැහැ. ඒක වංචාවක් නෙමෙයි, අලාභයක් නෙමෙයි කියලා අග්‍රාමාත්‍යවරය විතින්ම ඔප්පු කරලා ඉවරයි පාර්ලිමේන්තුව තුල. එහෙමනම් ඉතින් මේ වංචාව දූෂණය සිද්ධ කරයි කියන කාරණේ හරහා බෙදිච්ච වෙන්විච්ච මේ පක්ෂය නැවත එකතු වීම එකතු කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල දේශපාලන වශයෙන් අද මේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය සිද්ධ කරලා තියෙනවා. මම හිතනවා ඒ වැරදි අතපසුවීම් සමාජ බොරු ඒ සියල්ල නිවැරදිලා තියෙන වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් තේරුම් අරගෙන තමන්ගේ දේශපාලනික වැඩපිළිවෙලේ රටට සමාජිකයට අවශ්‍ය පාක්ෂිකයට අවශ්‍ය වැඩපිළිවෙල
හදාවි තාත්තයි පුතයි වගේ එකතු වෙලා.